ඉන්දියාවේ ප්‍රසිද්ධ නිලි ෂෙෆාලි පරිවාලාගේ මරණය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තවමත් නිශ්චිත හේතුවක් සඳහන් කර නොමැති. නමුත් හදිසියේම රුධිර පීඩනය පහත වැටීම නිසා ඇති වූ හෘදයාබාධයක් ඇය මිය යාමට හේතු විය හැකි බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරනවා. 42 හැවිරිදි ෂෙෆාලි පරිවාලා පසුගිය 27 වෙනිදා රාත්‍රියේ ඇගේ නිවසේදී මිය ගොස් තිබුණා. කාන්ටා ලගා සංගීත වීඩියෝවෙන් දශක දෙකකට පෙර කීර්තියට පත් වූ ෂෙෆාලි පරිවාලා ඉන්දිය නිලියක් ලෙසත් නිරූපණ ශිල්පිනියක් ලෙසත් කටයුතු කළා. ෂෙෆාලා පරිවාලාගේ වෛද්‍යවරයා NDTV ඉන්දිය පුවත්සේව වෙත තහවුරු කර ඇත්තේ ඇය පසුගිය වසර 8 කාලය තුළ වයස්ගත වීම වැළැක්වීමේ ප්‍රතිකාර ලබාගත් බවටයි. සමේ පැහැ සහයලු කිරීමට සහ වර්ණය වැඩි දියුණු කිරීමට භාවිතා කරන ග්ලූටතයෝන් සහ විටමින් C යන දෙකම ඇගේ ප්‍රතිකාරයේ කොටසක් තිබූ බව සඳහන් වනවා. වාර්තාවලට අනුව ඇය ජූනි 27 වන දින නිතිපතා ගන්නා වයස්ගත වීම වැළැක්වීමේ එන්නත් ලබාගෙන ඇත. එදින රාත්‍රී 10ට සහ රාත්‍රී 11ට පමණ ඇයට ඉතා අසනීප බවක් දැනී ඇති අතර ඇය වෙවුලන්නට පටන්ගෙන සිහිය නැති වී ඇති බවයි සඳහන් වන්නේ. ඇයව රෝහල්ගත කළද එවැනි විටත් ඇය මිය ගොස් සිටි බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ. කෙසේ වෙතත් මූලික සොයා ගැනීම අනුව අධි රුධිර පීඩනයේ හෘදයාබාධ සහ අධික ආමාශයික තත්ත්වයේ මරණයට හේතු විය හැකි බවයි පැවසෙන්නේ. පොලිසිය විසින් ඇගේ නිවසින් වයසට යාම වැළැක්වීමේ ඖෂධ සහිත කුප්පි විටමින් අතිරේක සහ ගෑස් සහන පෙති සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. වාර්තාවලට අනුව ෂෙෆාලි ජූනි 27 වන දින ඇගේ නිවසේ පූජාවක් සඳහා නිරාහාරවද සිට තිබෙනවා. නිරාහාරව සිටියේදී විචලනයේ අතරතුර වයස්ගත වීම වැළැක්වීමේ ඖෂධ ලබා දීම හානිකර විය හැකි බවයි වෛද්‍යවරු ප්‍රකාශ කළේ. ෂෙෆාලි පරිවාලාගේ මරණයට හේතු වූ දේ පිළිබඳ නිශ්චිත පිළිතුරක් බලාපොරොත්තුෙන් සිටින අතර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉක්මනින් අපේක්ෂා කරනවා. කීර්තිමත් පුද්ගලයන් ඔවුන්ගේ පෙනුම පවත්වා ගැනීමට උත්සාහ කරයි. ඒ සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් කරන්නේ කුමක්ද අපි නොදනිමු. වයස්ගත වීම වැළැක්වීමේ ප්‍රතිකාරවලට බරපතල අතුරු ආබාධ නොමැත. නමුත් ඇය කිසියම් හෝමෝන් ප්‍රතිකාරයක්ද ලබා ගත්තේ නම් ඒ අතුරු ආබාධයක් විය හැකි බව වෛද්‍යවරු පවසා තිබෙනවා. වයස අවුරුදු 40 සහ 50 ගණන්වල සිටින කීර්තිමත් පුද්ගලයන් කිහිප දෙනෙකු හදිසි හෘද රෝගවලට ගොදුරු වී තිබෙනවා.